අපිට පීඩාවක් එද්දී ඒ දේ වෙන්න කලින් අපි ඒක වෙලා ඒක වුණා කියලා හිතාගෙන ඒ විපාකය ඒකේ ප්‍රතිඵලයත් අපි දැන් භුක්ති විඳින්මින් ඉන්නවා. මට ඇහුණා මේ දවස්වල උසස් පෙළ ලියන ළමයින්ගේ විභාගය පටන් ගන්න කලින් ඒ අය කතා වෙනවා යම්කිසි හදිසි ආපදා තත්වයක් ඇති වුණොත් අපි ඒකට මුහුණ දෙන්න ලෑස්ති කියලා ඒ විදිහේ යාළගේ සූදානම් ගැන කතා කරා. ඒ කියන්නේ මේ එළව ලියන කාලේ මොනාහරි හදිසි තත්වයක් ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඒකට ලෑස්ති වෙලා ඉන්නේ. අපි හැමතිස්සෙම මේ ආපදා තැන්වලදී හදිස්සි තැන්වලදී ඒක විනාශයක් වෙන්න පුළුවන්. භූමිකම්පාවක්, ගම් වතුරක්, සුලිසුලඟක් මේ වගේ දේවල් වෙද්දී ඒ හැම දෙයකටම ඒ විනාශයට ඒක වෙන්න කලින් අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒ මොකටද අපි ලෑස්ති වෙන්නේ? අපිට ඒ විනාශය නවත්තන්න බෑ. අපිට ඒ සිද්ධ වෙන ස්වභාවික දේ නවත්තන්න කිසිම ශක්තියක් බලයක් නැහැ. හැබැයි ඒකෙන් වෙන්න පුළුවන් හානිය අවම කරගන්න අපි දේවල් ලෑස්ති කරගන්නවා. අපි ඒකට උපක්‍රමයන් යොදා ගන්නවා. අපි ඒ තැන් වලින් මිනිස්සුන්ව අයින් කරනවා. ඒ මොකද ඒක සිද්ධ වෙනකොට සිද්ධ වෙන්න පුළුවන් හානිය අවම කරගන්නට. දෙවියන් වහන්සේ අපිට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ නිසාම තමයි උන්වහන්සේ හැමතිස්සෙම අපිට අනතුරු ඇඟෙව්වේ. අනතුරක් අඟවන්නේ ආදරේ නිසා. පරිස්සම් කරන්න ඕන නිසා. හරියට අපි පාරේ යද්දී මේ මාර්ග සලකුණු තියෙන්නේ අපිව ආරක්ෂා කරන්න. අපි යන වාහනේ පරිස්සම් කරන්න නෙමෙයි, වාහනේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ව පරිස්සම් කරන්න. උන්වහන්සේත් ඒ විදිහටම අපිට අනතුරු අඟවනවා අද දවසේදී. පරිස්සම් වෙන්න, ඒ විනාශයට මුහුණ දෙන්න, හානිය අවම කරගන්න මොනවාද අපි කරගන්න ඕන කියලා උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ජේසුස් වහන්සේ අද මේ දීර්ඝ කතන්දරයේ ඇතුලේ උන්වහන්සේ මුලින්ම පටන් ගන්නෙ දේව මාලිගාවේ විනාශය ගැන කියලා. ඔව්, ඒ විදිහටම දේව මාලිගාව විනාශ වෙනවා. දේව මාලිගාව ගිනිබත් වෙලා දානවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරලා කියනවා මේ ඉස්සරහට වෙන්න යන විවිධ පීඩාවල පෙර නිමිති. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට දේවල් වෙනවා. සබා ධර්මයේ මේ වගේ වෙනස් වෙනවා. මිනිස්සු මේ විදිහට වෙනස් වෙනවා. මේ හැම පීඩාවක් ඇතුළෙම උන්වහන්සේ අන්තිමට ගෙනල්ලා තියෙන සාරාංශය තමයි ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනය දිනා ගන්නවා. ඔබේ හැම කෙස් ගසක්ම උන්වහන්සේට වැදගත් වටිනවා කියන දේ ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනයේ දිනා ගන්නවා. අපිට පීඩාවක් එද්දී, අපිට පීඩාවක ලකුණක් එද්දී, අපිට විනාශක පෙරනිමිත්තක් එද්දී අපි ගොඩක් වෙලාවට සැලෙනවා. අපි කලබල වෙනවා, බය වෙනවා. සමහර වෙලාවට ඒ දේ වෙන්න කලින් අපි ඒක වෙලා ඒක වුණා කියලා හිතාගෙන ඒ විපාකය, ඒකේ ප්‍රතිඵලයත් අපි දැන් භුක්ති විඳින්මින් ඉන්නවා. හැබැයි වෙලා නැහැ තාම. උන්වහන්සේ අපිට කියන දේ තමයි ස්ථීරව ඉන්න. යම් කිසි කෙනෙක් මාගේ නාමයෙන් පීඩාවක් විඳිනවද? ඒ කෙනාට මම සහනය දෙනවා. ඒ කෙනාට මම ජීවනය දෙනවා. මාගේ නාමය වෙනුවෙන් පීඩාවක් විඳිනවා නම්, මාගේ නාමය වෙනුවෙන් විනාශයකට මුහුණ දෙනවා නම්, නැතිවීමකට මුහුණ දෙනවා නම්, ඒ කෙනාට මම ජීවිතය දෙනවා. උන්වහන්සේගේ නාමයෙන් අපි ජීවත් වෙන තැන පීඩාව අනිවාර්යයි. විනාශයත් අනිවාර්යයි. අමාරුකමත් අනිවාර්යයි. අපිට ඒ දේවල් නතර කරන්න බෑ. සබහා ධර්මයෙන් සිද්ධ වෙන දේවල් නතර කරන්නට බෑ. හැබැයි ඔයාටයි මටයි එක දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි උන්වහන්සේ තුල ස්ථීරව ඉන්න. උන්වහන්සේ තුල ස්ථීරව ඉන්නකොට තමයි ඒක මම උන්වහන්සේ වෙනුවෙන් දරන කෙනෙක් වෙන්නේ. උන්වහන්සේ උදෙසා දරන කෙනෙක් වෙන්නේ. උන්වහන්සේගේ වුණෝතින් තමයි ඒ දේ වෙනුවෙන්, උන්වහන්සේ වෙනුවෙන් මම ඒ හරහා යන්නේ. පොරොන්දුව උන්වහන්සේ වෙනුවෙන් ඒ හරහා යන කෙනාට උන්වහන්සේ හයියක් වෙනවා. උන්වහන්සේ ශක්තියක් වෙනවා. ගෝලයන්ටත් ඒ ශක්තිය බලය තමයි උන්වහන්සේ දුන්නේ. කියන්න ඕන දේ
ප්ලෑන් කරන්න ඕනේ නැහැ. ඒ වෙලාවේ ඔයා කියන්න ඕන දේ ඔයාට ලැබෙනවා. ප්ලෑන් කරන්න ඕන නෑ ඒක වෙද්දි මම මොකද්ද කරන්න ඕන කියලා. සමහරක් වෙලාවට හදිස්සි අවස්ථාවක්. හදිස්සියේ විනාශයක් වෙන්නේ. පීඩාවක් එන්නේ හිටි හැටියේ. ප්ලෑන් කරලා නෑ. කලබල වෙන්නට එපා. මාත් එක්ක ඉන්න කෙනාට මා තුල ඉන්න කෙනාට ඒ මොහොතේ කොහොමද වැඩ කරන්න ඕන ක්‍රියා කරන්න ඕන කියන දේ මම එයාට දෙනවා. ඒක එයාට ලැබෙනවා. ඒක තමයි උන්වහන්සේ කියන ජීවනයේ තෑග්ග. ඒ ජීවනයේ තෑග්ග අපි අයිති කරගමු. කොහොමද උන්වහන්සේ තුල ස්ථීරව අපේ ජීවිත ගොඩනගා ගනිමින්. Walk with the Church.